උසස් පෙළ ආර්ථික විද්‍ය විෂය මාලාවේ පළවෙනි පාඩමට අදාළව තුන්වෙනි වීඩියෝ එක තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. අපි ආර්ථික විද්‍යාව යනු කුමක්ද කියන එක පිළිබඳව අපි ඉදිරි කලින් වීඩියෝ වල සාකච්ඡා කළා. දැන් අපි ඒක තව පොඩ්ඩක් ගැඹුරින් අධ්‍යයනය කිරීමක් තමා කරන්න හදන්නේ. මෙතේ විභාග ප්‍රශ්න පත්‍රයේම ඉලක්ක කරගෙන. හරි, අද අපි ඉස්සෙල්ලාම මුලින්ම කතා කරන්න උත්සාහ කරන්නේ 2022 අපස උසස් පෙළ විභාගයේදී ලකුණු 4කට අහලා තිබ්බ ප්‍රශ්නයක් පිළිබඳව තමයි අද සාකච්ඡා කිරීම කරන්නේ. ඒ ප්‍රශ්نين අහලා තිබ්බේ සම්පත් අසීමිතව සහ නොමිලේ ලබා ගැනීමට ඇතනම් ආර්ථික විද්‍යාව නමින් විෂයක් නොමැති වනු ඇත. මේ ප්‍රකාශය පැහැදිලි කරන්න ලකුණු 4යි. දැන් සම්පත් අසීමිතව සහ නොමිලේ, ඒ කියන්නේ මිලක් ගෙවීමකින් තොරව ඕනතරම් නොමිලේ භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් නම් ආර්ථික විද්‍යාව කියන විෂය නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රකාශය පැහැදිලි කරන්න කියන එක තමයි කියන්නේ. දැන් අපි කලින් අධ්‍යයනය කළා පුතේ ආර්ථික විද්‍යාවේ පදනම හිඟකම. එතකොට හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතිනවා. හැබැයි මිනිස්සුවමන අසීමිතයි. එතකොට අසීමිත මිනිස්සුවමනා ප්‍රමාණයක් සීමිත සම්පත් වලින් ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. ඒ සම්පත් වල විකල්ප ප්‍රයෝජන පවතිනවා. අන්න එතකොට මිනිසාට සියලු උවමනාවන් ඉෂ්ට කරගන්න බැහැ. ඒ නිසා කුමක් අත්හරින්නේද කුමක් තෝරාගන්නේද කියන ගැටලුවට මිනිස්සු මුහුණ දෙනවා. එතකොට ඔන්න ඔය ගැටලුවට අපි කියනවා තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක්. එතකොට ආර්ථික විද්‍යාව කියලා කියන්නේ හිඟකම හා තෝරා ගැනීම පිළිබඳව අධ්‍යයනය කරන විෂයක්. එතකොට සීමිත සම්පත් වලින් අසීමිත මිනිස්සුවමනා ඉටු කරගන්නේ කෙසේද? අන්න ඒ සඳහා මිනිස්සු කොහොමද කැප වෙන්නේ? තේරීම් කරන්නේ කොහොමද? අන්න ඔය කියන කටයුත්ත තමයි ආර්ථික විද්‍යාවෙන් සලකා බැලීම කරන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හුස්ම ගන්න වාතය. දිවාරය අපිට අසීමිතව තියෙනවා. නොමිලේ ගන්න පුළුවන්. දහවල් කාලයේදී හිරුබෙලි අපිට අසීමිතව තියෙනවා. නොමිලේ ගන්න පුළුවන්. එතකොට තෝරා ගැනීම පිළිබඳව ගැටලුවක් මිනිස්සුන්ට ඔය වෙලාවේදී නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට ආර්ථික ගැටලු කියන එක නිර්මාණය වෙන්නේ මිනිස්සුවමනා අසීමිත වීමත් ඒවා ඉෂ්ට කරගන්න පවතින සම්පත් සීමිත වීමත් ඒ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීමත් කියන හේතු තුන නිසා. මොකද මේ පළවෙනි හේතුව මිනිස්සුවමනා අසීමිතයි. සම්පත් සීමිතයි. සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතිනවා. මෙන්න මේ නිසා මිනිස්සුන්ට තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්නේ කුමක්ද? කොපමණද? කෙසේද? කවුරු සඳහාද මේවා නිෂ්පාදනය කරන්නේ? අනේ ඒ වගේ තෝරා ගැනීම පිළිබඳව ගැටලු නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. නමුත් අර මම කලින් කිව්ව වාතය හිරුවෙලිය වගේ අසීමිතව පවතින භාණ්ඩවලදී මේ තෝරා ගැනීමේ ගැටලුව නිර්මාණය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අන්න ඒ වගේ තැනකදී ආර්ථික විද්‍යාව කියන විෂය නිර්මාණය වෙන්නේත් නැහැ. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කියන එක නිර්මාණය වෙන්නේ තේරීමේ පිළිබඳව ගැටලුවක් මිනිසාට නිර්මාණය වෙන නිසා. එතකොට කිසියම් සම්පත නැත්නම් කිසියම් භාණ්ඩයක් නොමිලේ අසීමිතව Tamanට කැමති තරම් හිමි කර ගැනීමට හැකි තත්වයක් තියෙනවා නම් නේ. එහෙමනම් ඒ වගේ අවස්ථාවකදී තේරීම පිළිබඳව විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික විද්‍යාව අවශ්‍ය නැහැ. ඔන්න ඔය කියන අදහස තමයි පුතේ මෙන්න ඔය කියන ප්‍රශ්නෙට ලියන්න ඕනේ. එතකොට විභාගයේදී අපේක්ෂා කරන පිළිතුර තමයි ඔය තිරයේ දිස් වෙන්නේ. එතකොට ඒ ක්‍රමයට ලියන්න. එතකොට ඔයාලට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය
ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඊළඟට අපි අධ්‍යයනය කරන්න හදන්නේ පුතේ ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද කියන ගැටලුව. ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද? ඉස්සෙල්ලා බලන්න ඕනේ මෙන්න මේ විද්‍යාව කියන විෂය. අපි ඉගෙන ගත්ත විද්‍යාව කියලා කියන්නේ විධිමත්ව සැකසුණු දැනුම් සම්භාරයක් කියන එක. මෙන්න මේ විද්‍යාව කියන විෂය ධාරාව පුතේ ප්‍රධාන කොටස් දෙකකට අපි වර්ග කිරීමක් කරනවා. පළවෙනි කොටස තමයි ස්වභාවික විද්‍යාවන්, දෙවෙනි කොටස තමයි සමාජීය විද්‍යාවන්. ස්වභාවික විද්‍යාවන් වලට කියනවා භෞතික විද්‍යාවන්, එහෙම නැත්නම් සුද්ධ විද්‍යාවන් කියලා කියනවා. අපිට උදාහරණ විදියට ගන්න පුළුවන් ওই ස්වභාවික විද්‍යාවන් වලට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වගේ දේවල්. සමාජීය විද්‍යාව නැත්නම් මානව විද්‍යාවන් වලට අපිට ගන්න පුළුවන් ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝ විද්‍යාව, නේ, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, ඔන්න ඔය වගේ විෂයන් තමයි අපේ සමාජීය විද්‍යාවන් විදිහට සලකන්නේ. ඒතර විද්‍යා විෂයන් ප්‍රධානව මූලික කොටස් දෙකකට අපි බෙදනවා කියන එක පිළිබඳව මේ වගේ ප්‍රශ්නයකදී අපේ උත්තරේ ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව. ඒතර අපි ඉස්සෙල්ලාම ලියනවා විද්‍යාවන් කියන එක කොටස් දෙකකට බෙදා ගන්නවා කියලා. ඔය උදාහරණයක් දෙකක් එක්ක අපිට ඒක පෙන්눔 කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා මේ ස්වභාවික විද්‍යාවන්. එහෙම නැත්නම් අපි කියනවා භෞතික විද්‍යාවන්. මෙන්න මේ භෞතික විද්‍යාවන් ගත්තහම පුතේ මූලික වශයෙන්ම එන්නේ විද්‍යාවන්. පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් තුල ඒ භෞතික වස්තුන් පිළිබඳව දත්ත එක්රැස් කරලා ඒවා විශ්ලේෂණය කරලා ඒවා සමීක්ෂණය කරලා ඒවා පිළිබඳ හොයා බලලා අපි කියන නිරීක්ෂණය කරලා ලැබෙන නිගමන අනුව තර්කානුකූලව ලැබෙන නිරීක්ෂණ වලට අනුව තර්කානුකූල නිගමන වලට එළඹෙනවා. ඒ කියන්නේ ඔයාලට මතක ඇති ඔයාලා 10 11 විභාගයේදී ලියනවා විද්‍යාව කියන විෂයේදී පරීක්ෂණයක් කරනවා නිරීක්ෂණයක් කරනවා ඒ තුලින් නිගමනයකට එනවා නේ. ඔන්න ඔය ක්‍රමවේදය ආර්ථික විද්‍යාව තුලක් තියෙනවා පුතේ. ඒ කියන්නේ ධනය, පරිභෝෂණය, නිෂ්පාදනය, ආයෝජනය ආදී සම්බන්ධයේ මිනිසුන්ගේ හැසිරීම පිළිබඳව අනේ විද්‍යාත්මක ක්‍රමවේදයේ අනුගමනය කිරීමක් කරනවා. ඒ නිසා ආර්ථික විද්‍යාව විද්‍යාවක් තමයි. ඒක තර්කයක් නේ ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක්. නමුත් ආර්ථික විද්‍යාවේදී අපි අධ්‍යයනය කිරීම කරන්නේ පුතේ ආර්ථික විද්‍යාවේදී අපි මේ පිළිබඳව සොයා බලන්නේ විශ්ලේෂණය කරන්නේ නේ. එතකොට මිනිසුන්ගේ හැසිරීම පිළිබඳ හිඟකම හමුවේ තෝරා ගැනීම හමුවේ මිනිස් ක්‍රියාකාරකම් වල හැසිරීම තමා අධ්‍යයනය කරන්නේ. දැන් භෞතික විද්‍යාවේදී ඇතිවෙන સિદ્ધාන්ත පුතේ අපිට පරීක්ෂණාගාරයක් තුලදී පරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් ආර්ථික විද්‍යාවේදී ඇතිවෙන මානව හැසිරීම හිඟකම හමුවේ ක්‍රියා කරන ආකාරය අපිට විද්‍යාගාරයක් තුලදී පරීක්ෂණය කරන්න බෑ. එතකොට අර භෞතික විද්‍යාවේ තීරණ ගැනීම පරීක්ෂණාගාරයක් තුලදී කරලා ඒවා නිරීක්ෂණය කරලා එතනින් නිගමනවලට එළඹෙන නිසා ඒවා සෑම විටම නිවැරදි පැහැදිලි නොවරදින සොලීපති. නමුත් මිනිස් සමාජය තුළ මිනිසාගේ හැසිරීම අධ්‍යයනය කරන නිසා අර ආර්ථික විද්‍යාව කියන එක අර භෞතික විද්‍යාව ගොඩට දාන්න පුළුවන් විෂයක් නෙවෙයි. මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීමක් කරන නිසා අපි කියනවා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් කියලා. මම හිතනවා මේ දරුවන්ට මේක පැහැදිලි වෙන්නේ නැති. හරි. ඊට පස්සේ අපි ඔක තවදුරටත් පොඩ්ඩක් ගැඹුරින් අධ්‍යයනය කිරීම කරනවා නම් පුතේ අපෙන් අහනවා ස්වභාවික විද්‍යාවන් දැන් උදාහරණ තමයි භෞතික විද්‍යාව. සමාජ විද්‍යාවන් උදාහරණයක් තමයි ආර්ථික විද්‍යාව.
මෙන්න මේ දෙක අතර පවතින වෙනස මොකක්ද කියන එක ආපුවහම එතකොට අපිට අර කලින් පැහැදිලි කිරීමම තමයි මෙතනදී අපි සාරාංශයට ගන්නෙ. මොකක්ද මුතේ? ස්වභාවික විද්‍යාවන් වලදී පරිසරයේ පවතින සංසිද්ධීන් පිළිබඳව පර්යේෂණාගාරයක් තුල තමයි පරීක්ෂණය කරලා නිගමනය ලබා ගන්න. නැත්නම් එලිමහනේ හරි පර්යේෂණාගාරය හදා ගන්නවා. ගොඩනැගිල්ලක් ඇතුලේ පර්යේෂණාගාරය හදා ගන්නවා. ඒ තුල තමයි අපේ පරීක්ෂණය කරලා නිගමනවලට එළඹෙන්න පුතේ. නමුත් මිනිසුන්ගේ හැසිරීම තමයි අපේ ආර්ථික විද්‍යාව තුළදී වගේ සමාජ විද්‍යාවන් තුළදී නේ විවිධ දෘෂ්ටි කෝණ වලින් අධ්‍යයනය කරලා විග්‍රහ කිරීම කරන්නේ. එතකොට සමාජීය විද්‍යාවන් ගත්තාම පුතේ මිනිස් හැසිරීම එනත්තම් මානවයාගේ සමාජීය හැසිරීමේ පැතිකඩ තමයි අධ්‍යයනය කිරීම කරන්නේ. එතකොට මේ තුල අපිට පැහැදිලිවම තුල පැහැදිලිවම වෙනස්කම් කීපයක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ආර්ථික විද්‍යාව තුළ මිනිසුන්ගේ හැසිරීම විග්‍රහ කරනවා. එතකොට ආර්ථික විද්‍යාව තුළ නැත්නම් සමාජ විද්‍යාව තුළ ගොඩනැගෙන න්‍යායන් පරීක්ෂණාගාරයක් තුළ සනාථ කරන්න බෑ. තුන්වෙනි කරුණ තමයි මිනිස් හැසිරීම කාලය, ප්‍රදේශය, සමාජය වැනි පරිසර සාධක වල සංවේදී වෙනවා නේ. අන්න ඒ නිසා ස්වභාවික විද්‍යාවන් වලින් එළඹෙන ආකාරයේ දැඩි ස්වරූපේ න්‍යායන් ආර්ථික විද්‍යාව වගේ සමාජීය විද්‍යාවන් තුළ ගොඩනගන්න බැහැ. අමාරුයි. හොඳයි අදට මේ කොටස අපි අවසන් කරනවා. තව වීඩියෝ එකකින් දින දෙකකින් හමු වෙමු.